පරීක්ෂණතාවේශයෙන් වර්චක තීනමිත. අමාරු වැඩක් කළ යුතුව තිබෙන කලහි සමහරවිට. පරීක්ෂා කොට කරනු කැමති බවෙහි වේශයෙන් තීනමිද්දය පහළවේ. එයින් වංචිත තැනැත්තේ. පරීක්ෂා නොකොට යමක් කිරීම නුසුදුසුය. යමක් කරතහොත් කළ යුත්තේ පරීක්ෂා කොට එහි තත්ත්වය හොඳින් දැනගෙනය. එබැවින් කටයුත්තට ඉක්මන් නොවී පරීක්ෂා කොට සුදුසු නම් පසුව කරමි. මේ කළ යුත්ත කල් තබන්නේය. අලසයන් විසින් මෙසේ පසුව කරන්නට තබන කටයුතු කල් තැබීමෙන්ම කෙලවර වන නමුත් කිසි කලෙක සිදු නොවේ. ආත්ම ගෞරවයේ වේශයෙන් වාචක තීනමිද්දය. වෙහෙසිය යුතු වැඩක් කළ යුතුව තිබෙන කල්හි සමහර විට අලසයාගේ සිත්හි ආත්ම ගෞරවයේ වේශයෙන් තීනමිද්දය පහළවේ. එයින් වර්ජිත වූයේ මේ වැඩේ මගේ තත්ත්වයට නුසුදුසුය. මේ බඳු පහත් වැඩ කිරීම මගේ ආත්ම ගෞරවයට බාධාවකයි. කල යුත්ත නොකරන්නේ. ආත්මාරක්ෂකතා වේශයෙන් වර්ජක තීනමිද්දය. බොහෝ වෙහෙසිය යුතු බරපතල වැඩක් කළ යුතුව තිබෙන කල්හි සමහර විට ආත්මය ආරක්ෂා කිරීමේ වේශයෙන් තීනමිද්දය පහළවේ. එයින් වංචිත තැනැත්තේ පමණට වඩා වෙහෙසීම නුසුදුසුය. ඒ නිරෝග බවට හා ජීවිතය පල්වතීමටත් බාධාවකි. යමක් උපයන්නේ ආත්ම සංරක්ෂණය පිණිසය. ඒ ජීවිතයගේ පැවැත්මට බාධාවක් වෙතහොත් එයින් පලක් නැත. යාත්මය ආරක්ෂා කිරීමේ ආකාරයෙන් වැඩ නොකරන්නේ. පරාර්පකාමතා වේශයෙන් වංචක තීනමිද්දය. සමහර විට තීනමිද්දය පරාර්පකාමතා වේශයෙන්ද පහළවේ. එයට රැවටුන තැනැත්තේ අනුන්ගේ යහපත සඳහා අනුන්ට කර ගැනීමට ඉඩ තැබීමක් වශයෙන් සලකා තමා විසින් කර ගත යුතු වැඩ අත්හරින්නේය. දයාවේශයෙන් වංචක තීනමිද්දය. සමහර විට තීනමිද්ද දයූ වේශයෙන් පහළවන්නේය. එයට රැවටුන තැනැත්තේ අපට මේ තිබෙන පරමාණය ඇත. වැඩි ලෝභකම හොඳ නැත. අපි මේ තරමින් සතුටු වෙමුයි. ඇති දෑ දියුණු කර ගැනීමටත් නොලැබූ දෑ ලැබීමටත් උත්සාහ නොකරන්නේ.